හොඳයි සියලු දෙනාටම සුබ දවසක් ආදරයෙන් පිළිගන්නවා MKP zone එකට. ඉතින් මේ වෙනකොට මම සම්පූර්ණ SMC method දක්වාම YouTube එකේ වීඩියෝ සීරීස් එකක් දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ට්‍රේඩ් කරන්න ඉගෙන ගන්න පුළුවන්. සම්පූර්ණ නොමිලේ මම උගන්වලා තියෙනවා. හරි. ඉතින් කෙනෙක් දෙන්න පුළුවන් ඇයි ඉතින් මේ ඔන්ලයින් වර්ක්ෂොප් කරන්නේ? ඉතින් මේකේ ඉන්න කෝස් කරන හොරබොරු කරන අයට හොර එක කෝසස් VIP කරන මිනිස්සුන්ට කරන්න පුළුවන් නම් හරි දෙයක් කරන කෙනෙක්ට ඇයි පේඩ් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න බැරි? ඉතින් මම කලිනුත් වර්ක්ෂොප් එකේ සෑහෙන පිරිසක් අහලා තිබ්බා. නමුත් 25 දෙනෙක් ගත්තා. මම මේ පාර තීරණය කරා 50 දෙනෙක් මේ වර්ක්ෂොප් එකට ඔන්ලයින් වර්ක්ෂොප් එකට ගන්නවා කියලා. දැන් මේ 25 දෙනා ඉන්න ලෙවල් එකේ කියන්නේ සාමාන්‍යයෙන් සුපිරි ඇනලයිසිං ඒ කියන්නේ සුපිරි ඇනලයිස් කරන ඒකට මනි මැනේජ්මන්ට් සයිකොලොජි හදාගෙන ට්‍රේඩ් කරන යන අය ඉන්නේ. මම කියන්නේ නැහැ 25 දෙනාම සාර්ථකයි කියන එක. ඒක තමන්ගේ කැපවීමක් තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් 100 සාමාන්‍ය 25 දෙනායි 20 දෙනෙක් විතර මම මාත් එක්ක ගොඩක් ඩිස්කස් කරගෙන මේක කරගෙන යනවා. සමහර අයට ටයිම් නැහැ. හරි. ටයිම් එක තිබ්බත් ගොඩක් අය රෙකෝඩින් බලලා තාම රෙකෝඩින් බලන ගමන් ඉන්න අයත් ඉන්නවා 25 දෙනා ඇතුලේ. සමහර අය මට එවලා තිබ්බ ෆීඩ්බැක් සමහර අය කැමති නැහැ නේ. ඉතින් ඇත්තටම කියන්නේ තමන්ගේ කටහඬක්වත් තමන්ගේ ෆොටෝ එකක්වත් ඒ විදිහට වීඩියෝ එකක් විදිහට දාන එකට. ඉතින් ඒගොල්ලෝ මට පර්සනලි කතා කරලා ෆීඩ්බැක් දුන්නාට මට සමහර ෆීඩ්බැක් දාන්න මේ විදිහක් නැහැ. මම දාන්න පුළුවන් ඒවා දැම්මා. තව ඒවත් මම ඔයාලට ඒවත් දාන්න. වර්ක්ෂොප් එකේ මොකද්ද වෙන්නේ කියන එක ඔයාලට තේරුම් ගන්න. හරි මම ඔයාලට බ්‍රීෆ් අයිඩියා එකක් දෙන්නම් කොහොමද මේ වර්ක්ෂොප් එක යන්නේ කියන එක. මෙතන සම්පූර්ණ යන්නේ about crypto කියන තැන ඉඳන්ම deeply අපි මේ crypto trading පිළිබඳව ඉගෙන ගන්නවා. හරි deeply ඉගෙන ගන්නවා. එතකොට ඔයාලා දන්නවා මේ මම හැමතැනදීම කියනවා ඒ සමහර coins තියෙනවා all time high එකට ගියාට නමුත් ඒ time high ඒ all time high එකට යන්න ඉඩක් නැහැ කියලා. economic පැත්ත බලන්න ඕනේ කියලා. මෙන්න මේ token economy එක පැත්ත සම්පූර්ණයෙන්ම spot trading කරන කෙනෙක්ට එතකොට future trading කරන කෙනෙක්ට ටිකක් long term අල්ලන් ඉන්න trades බලාපොරොත්තුෙන් එහෙම trade ගන්නවා නම් ඒ කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන පැත්තක්. හරි long term investment කරනවා නම් මේ crypto වල අනිවාර්යයෙන්ම බලන්න ඕනේ පැත්තක් තමයි මේ token economics කියන්නේ. මේ සම්පූර්ණ white papers තියෙන තැන ඉඳන් මේ හැමදේම මෙතනදී cover වෙනවා. token fundamental tokenomics එතකොට spot and future trading හරි එතකොට අපි ඇනලයිසින් කියන කන්සෙප්ට් එක කොටස් දෙකකට කඩනවා රිටේල් සහ ඉන්ස්ටිටියුෂන් විදිහට මේ රිටේල් කන්සෙප්ට් දැන් මිනිස්සු සමහර අය කියනවා රිටේල් කන්සෙප්ට් නේ දැන් ඇඩ්වාන්ස් කන්සෙප්ට් තමයි අපි පාවිච්චි කරන්න ඕනේ කියලා. හරි ඉන්ස්ටිටියුෂන් කන්සෙප්ට් කියන්නේ ඇඩ්වාන්ස් කන්සෙප්ට් තමයි. ඉතින් රිටේල් කන්සෙප්ට් වගේම ඉන්ස්ටිටියුෂන් කන්සෙප්ට් කියන දෙකම මේ වර්ක්ෂොප් එක තුලදී මම ඔයාලට උගන්වනවා සහ ප්‍රැක්ටිකලි අපි ලයිව් එකේම තමයි මේක ඇනලයිස් කරන්නේ. මම කලින් සූදානම් වෙලා මේ ලයිව් එකේ ඇඳලා ඉවර වෙලා එහෙම එන්නේ නැහැ. මම මේ වෙලාවෙම මේ මොහොතේම තමයි ලයිව් එකේ මේ දේවල් උගන්වන්නේ සහ ප්‍රැක්ටිකලි අපි බලන්නේ. හරි. එතකොට මේ පාර්ට්ස් දෙක රිටේල් කන්සෙප්ට් වල සම්පූර්ණ දේවල් ටික කියන්නේ chart patterns, candlestick patterns, ඊට පස්සේ indicators මේ සියලුම දේවල් ටික රිටේල් කන්සෙප්ට් වලදී උගන්වනවා. ඊට අමතරව ස්මාර්ට් මනි කන්සෙප්ට් එක ස්මාර්ට් මනි කන්සෙප්ට් එක ටිකක් අපි ඩීප්ලි ඉගෙන ගන්නවා. සමහර අයට තාමත් කොච්චර මම YouTube එකේ සෙෂන්ස් දාලා තිබ්බත් ඔක ග්‍රැබ් කරගන්න බෑ. දැන් YouTube එකේ සෙෂන්ස් දාලා තියෙන ටිකම ඇයි ආයේ මේ උගන්වන්නේ කියලා ඔයාලට හිතෙන්නේ නැති. මේක ඇවිල්ලා ඔන්ලයින් වර්ක්ෂොප් එක. ඔයාලට තියෙන ප්‍රශ්න ගැටළු මේ වර්ක්ෂොප් එක තුලදී අහන්න පුළුවන්. හරි. මේ පාර මම වර්ක්ෂොප් එක දැන් මම පළවෙනි පාර කරපු වර්ක්ෂොප් එකට වඩා ටිකක් වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා. මොකද මම ඒගොල්ලන්ටත් මේ වර්ක්ෂොප් එකේ ඇක්සස් උත් දෙනවා. මේකේ මට කලින් වර්ක්ෂොප් එකේ කරන්න බැරි වෙච්ච සමහර දේවලුත් ඒ කියන්නේ කරන්න බැරි වෙච්ච නෙමෙයි දැන් අලුතෙන් එකතු කරපු දේවලුත් මම උගන්වන්න බලාපොරොත්තු වෙනවා. මේ හැම සෙෂන් එකකම රෙකෝඩින්ග්ස් ඔයාලට හම්බ වෙනවා. හරිද? මේ පාර රෙකෝඩින්ග්ස් ටිකත් හරියට Google Drive එක දාලා ඒක ලස්සනට මැනේජ් කරලා ඔයාලට ලැබෙන්න සලසන්න. හරි. ෆස්ට් ටයිම් කොහොමද අපි කරන චූටි චූටි අඩුපාඩු තියෙනවනේ. ඒ අඩුපාඩු ටිකත් හදාගෙන ඉස්සරහට යන්න. ඊට පස්සේ මනි මැනේජ්මන්ට් එකක් ඔයාටම කියලා ඔයාගේ කැපිටල් එකට අදාළව මනි මැනේජ්මන්ට් එකක් හදාගන්න මම කියලා දෙනවා. ඊට අමතරව මෙන්ටර්ෂිප් එකක් සහ සයිකොලොජි කොහොමද මේ මාකට් එක කන්ට්‍රෝල් කරගන්නේ සහ ට්‍රේඩින් සෙටප් එකක්. මේක තමයි මේ වර්ක්ෂොප් එකේ මම වැලියු කරන එකම දේ. මේ ට්‍රේඩින් සෙටප් එක. මේ ට්‍රේඩින් සෙටප් එක මම දැන් හිතාගෙන ඉන්නවා දැන් ඉස්සරහටත් මගේ පේඩ් ප්‍රෝග්‍රෑම් එකක් යන්නේ මේ ඔන්ලයින් වර්ක්ෂොප් එක විතරයි. වෙන VIP channel මොකුත් කරන්නේ නැහැ. ඒකේ තමයි අප්ඩේට්ස් දෙන්නේ. හැමදේම කරන්නේ ඒකේ. ඒකට වර්ක්ෂොප් එකේ ඉන්න ඔක්කොම දාලා එකම ගෲප් එකක් හදලා ඒක මම මේ ට්‍රේඩ් කරන තාක්කල් එක තුල ඉන්න පුළුවන්. මම කියන්නේ පර්සනලි සපෝට් කරනවා කියන එක නෙමෙයි. පර්සනලි ඔයාලගේ දේවල් ටික මම මේ වර්ක්ෂොප් එක ගැන අතුරුතුර ඔයාලා ග්‍රැබ් කරගන්න ඕනේ ඇනලයිසින් මෙතඩ්ස් මේවා ටික හරියට ඉගෙනගෙන ඒ දේවල් ටික මම අනිවාර්යයෙන්ම බලනවා. මම වදදිදී බලනවා සාමාන්‍යයෙන් එවන්න කියලා අහලා ඊට පස්සේ ආය ඇඳලා එවන්න කියලා නැවසරයක් කියනවා. මොකද වැරදි අඩුපාඩු තියෙනවා. ඒවා අපි හදාගෙන ඉස්සරහට යන්න ඕනේ. හරි.
ඉතින් මෙහෙම තමයි යන්නේ වර්ක්ෂොප් එක. ඉතින් වර්ක්ෂොප් එකේ ෆී එක වෙන්නේ රුපියල් 15000යි. ඔයාලට USDT වලින් එහෙම නැත්නම් බැංක් ට්‍රාන්ස්ෆර් එකක් කරලා පේමන්ට් එක කරන්න පුළුවන්. මම මේක මේ ටෙලිග්‍රෑම් channel එකේ දානවා කොහොමද දැන් සමහර අය අතර මේක බිසිනේ. සමහර අය මා Facebook එක තුල ඒ කියන්නේ Facebook එකේ දාන වීඩියෝස් විතරක් බලලා ඉන්නවා. YouTube එකේ විතරක් වීඩියෝස් බලලා ඉන්නවා. එතකොට මේකෙදි කට්ටියට දැනුවත් වීම උනේ නැත්තම් මට දැන් පර්සනල් එකක් කෙනාට මැසේජ් දාන්න බෑනේ මට මගෙන් අහපු අයට මේක දැක්කොත් ඔයාලා අනිවාර්යයෙන්ම ජොයින් වෙන්න ජනවාරි 24 ජනවාරි 29 වෙනිදා වෙනකම් ඔයාලා මේකට පේමන්ට් කරන්න පුළුවන්. දැන් මේ වෙනකොට වෝට් කරලා තියෙන ප්‍රමාණය ඔයාලා දැකලා ඇති 78කට වඩා වෝට් කරලා තියෙනවා. ඉතින් කී දෙනෙක් එයිද කියන එක මම හරියටම දන්නේ නැහැ. ගොඩක් අය පර්සනල් මැසේජ් කරලා තිබුණා මට කවුන්ට් එකක් ගන්න බෑ. ඉතින් මුලින් රෙජිස්ටර් වෙන තරමට ඔයාට මේ 50 දෙනා අතරට එන්න පුළුවන්. බලන්න ඒක ඔයාලගේ තීරණයක්. මේ 50 දෙනා කම්ප්ලීට් වුණත් නැතත් මම වර්ක්ෂොප් එක පටන් ගන්නවා. ඔයාලට මේක කියන්නේ පස්සේ 50 දෙනා කම්ප්ලීට් වුණාට පස්සේ මට මැසේජ් එකක් දාලා කතා කරලා තේරුමක් නැහැ. මොකද මට පුළුවන් කැපැසිටි එකක් තියෙනවනේ. ඒ නිසා තමයි 50කට සීමා කරේ මේක මේ පාර එක. හරි. මොකද මට දැන් පෙබරවාරි මාසයේදී යම් කිසි ආකාරයකින් මේක කවර් කරගන්න බැරි වුණත් මට මාර්තු මාසෙ පුරාවටම හරිද මාර්තු මාසෙ පුරාවටම මම ෆ්‍රී සම්පූර්ණ ෆ්‍රී. එතකොට තව ටිකක් වැඩිපුර මට මේ වර්ක්ෂොප් එක කරගෙන යන්න හිතුනොත් මට මේ මාසෙත් ගන්න පුළුවන්. හරි සමහරට මාර්තු මාසයේ ආයෙ වර්ක්ෂොප් එකක් පටන් ගන්න කාලයක් තියෙයිද දන්නෙත් නැහැ. මං හිතුවා දැන් දැක්කනේ දෙසැම්බර් වර්ක්ෂොප් එකේ වුණාට මට ජනවාරි මාස එකක් පටන් ගන්න බැරි වුණානේ. හරි. ඉතින් එහෙම තමයි. මා සෙනසුරාදා දවස් ටිකේ එතකොට අපි ෆ්‍රී දවස් තිබ්බොත් එහෙම ඇරේන්ජ් කරලා ගන්න පුළුවන්. කොහොමත් අපිට සෙෂන්ස් 8ක් ටාගට් කරන්න වෙන 8ක් හෝ 9ක් සෙෂන්ස් ගන්න වෙනවා මේ සම්පූර්ණ ටික කවර් කරන්න. මොකද හරියට මෙහෙන් කවර් කරලා තේරුමක් නැහැ මේක සම්පූර්ණ ඔලුවට අයිඩියා එක යන විදිහට පිළිවෙලට යන්න ඕන දෙයක්. ඒ නිසා ඉතින් පළවෙනි සෙෂන් එක මම පටන් ගන්න හිතාගෙන ඉන්නේ ජනවාරි 31 හෝ පළවෙනිදා ওই දවස් දෙකකින් එකක වර්ක්ෂොප් එක ස්ටාර්ට් කරනවා. ඉතින් ඒ දක්වා කාලේ තියෙන ඔයාලට පේමන්ට් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න. එතකොට මම යාව ලිස්ට් අවුට් කරලා තියාගන්නම්. මොකද මේක අර ෆස්ට් කම් ෆස්ට් සර්වර් වගේ සීන් එකක් යන්නේ. හේතුව තමයි එන ප්‍රමාණය මට මැනේජ් කරගන්න බෑ. මේ ගොඩක් අය බලනවා. එන්න බලාපොරොත්තු වෙන ගොඩක් අය ඉන්නවා. 50 දෙනයි ගන්න උපරිම. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්.